නීරෝගී දිවි පෙවතක රසගුණ අපූර්වත්වයක් සමකින් ඔබේ මුළුතැන්ගේ හැද කරන්න අදත් අපි ඇවිත්තින්න ආරෝග්‍ය තුළින් ඉතින් ආරෝග්‍ය අපේ බලාපොරොත්තුව තමයි සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී දිවි පෙවතක් නිර්මාශක ඔබ වෙනුවෙන්ම ලබා දෙන එක. ඉතින් ඒ වෙනුවෙන් අපිට මේ දායකත්වය සපයන්නේ සතුන් වෙනුවෙන් දහම් හඬක් ධර්ම වොයිස් ෆෝ ඇනිමල්ස් කියන සංවිධානය මගින් ඉතින් සුපුරුදු විදියටම ඔවුන්වත් ආදරෙන් මතක් කරන ගමන්ම හරිම ආදරයෙන් පිළිගන්නවා සුබෝව අයිබෝවන් සුබෝ. අයිබෝවන් තර්ෂි. අද දවසේ මොනවද හදන්න ලෑස්ති වෙලා ඉන්නේ? අද තර්ෂි අපි හදන්න සූදානම් කරගෙන තියෙන්නේ කොහිල වෑංජනයක්. ඉතින් ආරෝග්‍ය වැඩසටහනේ කොහිල වෑංජනයක් ඉතාම සරල විදිහට ඒ වගේම හරිම ඉක්මනින් හදන්න මං අද කියලා දෙනවා. ඉතින් ආරෝග්‍ය වැඩසටහනත් එකතු වෙලා මේ කොහිල වෑංජනය හදන්න ඉගෙන ගන්න කියලා ආරාධනා කරනවා. හරි. එහෙනම් ඉතින් කොහිල කියලා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කොහොමද දන්නවනේ පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිච්ච ආහාරයක් තමයි මේ කොහිල කියලා කියන්නේ. අර අම්මල බලෙන් කවවන්න උත්සාහ කරන ආහාරයක් තමයි කොහිල කියලා කියන්නේ. අර බොහෝ දෙනෙක් කන්න අකමැති කෑම. බලමු කොහොමද සුබෝ එක හදන්න කියන මුලින්ම කියමු. මොනවද අමුද්‍රව්‍ය? අපිට ඕනි කරනවා සීන්න මේ විදිහට දිගට ලෙස කපාගත්ත කොහිල. මේ කොහිලකටම ඔයගලන්ට පේනවා ඇති මම දාලා තියෙනවා ලුණු සහ කහ. මේ මුලින්ම කරන්න ඕනි කොහිල එකේ අර මේ තියෙනවනේ අර නූල් ගතිය තියෙනවනේ. ඒ නූල් ගතිය නැති කරගන්න පුළුවන් වෙන්වෙන් වශයෙන් මේ කොහිල මේ කෑලි අපිට හදාගන්න පුළුවන්. මේ කහ සහ ලුණු මේ එකට දාලා චුට්ටක් මිශ්‍ර කරලා මේ තියන්න ඕනි. ඒක කලින්ම කරගන්න පුළුවන් අපිට උයනකොට. මොකද ඒක ලුණු සහ කහ කොහිල ටිකට දාලා මිශ්‍ර කරගන්න පොඩ්ඩක් වෙලා තියන්න. ඒ අතරේ අපිට පුළුවන් මේ සුදු ලුණු ටික කපා ගන්න. මම මේක දැන් හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ කොහිල කියලා කියන්නේ තන්තුමය ආහාරයක්. ඒ කියන්නේ සුබෝත් කිව්වා වගේ කෙඳි සහිත ආහාරයක්. මේ කෙඳි සහිත ආහාරවල තියෙන විශේෂත්වය තමයි ගොඩක් වෙලාවට අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සියලුම බාධක නැති කරලා අපේ මලබද්ධය වගේ රෝගකාරක තත්ත්වයන් වලට ඉතාමත් හිතකර විදියට ක්‍රියාත්මක වෙන ආහාරයක් තමයි මේ තන්තුමය ආහාර කියලා කියන්නේ. ඉතින් කොහිල කියලා කියන්නේ තන්න ඒ වගේ කෙඳි සහිත ආහාරයක්. ඉතින් මලබද්ධය වගේ රෝගකාරක වළක්ව ගන්න ඔබට පුළුවන් කොහිල වගේ දේවල් ආහාරයට ගන්න. කොච්චර කට්ටිය හිතුවත් මේවා කන්න බෑ මෙහෙමයි කියලා. හැබැයි මේවා තියෙන ගුණ කියලා නිම කරන්න බෑ. එහෙම නේද සුබෝ? ඔව් තර්ෂි. දැන් අපි කොහිල ටික අර විදිහට හදාගත්තා. ඊට පස්සේ අපිට ඕනි කරනවා අමු මිරිස්, කරපිංචා, බීලුණු සහ සුදු ලුණු අපිට ඕනි කරනවා වෙනදා ගන්න ටිකම තමයි. ඊට පස්සේ අපිට කුළුවඩු වලින් ඕනි කරන්නේ කහ කුඩු ඕනි කරනවා. ඊට පස්සේ ලුණු කුඩු, ඊට පස්සේ අපිට තුන පහ කුඩු ඕනි කරනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් උළුහල්. ඊට පස්සේ අපිට අබ ඕනි කරනවා. මිරිස් කුඩු පොඩි ප්‍රමාණයක් තිබ්බහම හොඳටම ඇති. සහ අපිට මිටි කිරිත් ඕනි. ඒ වගේම පොල් තෙල් චුට්ටකුත් අපිට ඕනි කරනවා. දැන් අපි හදන්න යන්නේ ආරෝග්‍ය වැඩසටහනේ කොහිල වෑංජනය. එහෙනම් සුබෝ අපි පටන් ගමු නේද? මොකක්ද මුලින්ම කරන්න ඕනේ? මුලින්ම අපි තාච්චිය ගෑස් එකේ තියලා තාච්චිය චුට්ටක් රත් වෙන්න අපි තියමු. මේකට පොල් තෙල් ටිකත් අපි එකතු කරනවා. මුලින්ම භාජනයක් ලපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරා. ඊළඟට ඊට පස්සේ පොල් තෙල් ටික රත් වෙනකන් අපි ඉන්න. රත් වුණාට පස්සේ අපි අබ එකතු කරනවා. පොල් තෙල් ටික රත් වෙනකන් මම කියන්නම් මේ කොහිල වල තියෙන ගුණ මොනවාද කියලා. දැන් මේ කොහිල කියලා කියන්නේ මම කලින් කිව්වා වගේ කෙඳි සහිත ආහාරයක්, තන්තුමය ආහාරයක්, මලබද්ධය වළක්වා ගැනීම වගේ දේවල් වලට අපි කොහිල භාවිතා කරනවා. ඒ වගේම මේ කොහිල වල තියෙන විටමින් සංඝටක වලින් කොලෙස්ටරෝල් වගේ රෝග වළක්වා ගන්න, දියවැඩියාව වගේ රෝග වළක්වා ගන්න. ඒ කියන්නේ බෝ නොවන රෝග වළක්වා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් සුබු ඒ වගේම තර්ෂි දැන් ඉස්සර කාලේ ගෙවල් වල කියන්නේ අපේ ගම්බද ගෙවල් වල එහෙම අනිවාර්යයෙන්ම කොහිල කොටුවක් ඒ කියන්නේ කොහිල අල තියෙන කොහිල දලු තියෙන ඒ වගේ කොටුවක් ඒ ගෙවල් වල තිබ්බා. එතකොට අර මේ අනිවාර්යයෙන්ම අපේ ඉස්සර කාලේ ආච්චිලා සීයලා අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් හරි මේ කොහිල දලු මාළුවක්, එතකොට කොහිල අල වෑංජනයක් ඒ වගේ මේ ගෙදර ඉන්න කට්ටියට හදලා දෙනවා. එතකොට අර බඩේ ලෙඩ රෝග, බඩවැල් වල ලෙඩ රෝග ඒ වගේ මේ ඉස්සර කාලේ කට්ටියට අර
බඩ සම්බන්ධව තියෙන ලෙඩ රෝග ගොඩාක් අඩු වුණ මේ කාලයක් තිබ්බ මේ කොහිලත් එක. දැන් ඉතින් ගොඩක් වෙලාවට කොහිල වගේ දේවල් කැවෙන්නේ නැහැ. හැබැයි සතියකට එකපාරක් හරි ඔයගොල්ලන්ට ගෙදර කොහිල ව්‍යංජනයක් හදාගන්න පුළුවන් නම් නිර්මාංශ ආහාර අනුභව කරන කට්ටිය, නිර්මාංශ ආහාර වලට කැමති කට්ටියට ඉතින් ගොඩක් ගුණවත් රසවත් ව්‍යංජනයක් තමයි මේක. ඒ කතාවත් අතරතුර තෙල් එක රත් වෙලා තියෙනවා සුබෝ. හරි. දැන් මොකද කරන්නේ? දැන් අපි මේකට අබ එකතු කරගන්න ඕනි තරෂි. මුලින්ම අපි මෙසර එකතු කරන්නේ අබ. අබ ටිකක් අපි මේ විදිහට වැඩිපුර ගොඩක් නෙමෙයි. ටිකක් දාගත්තට කමක් නැහැ. මොකද සුවඳවත් සහ මේ රසවත් වෙනවා අබ ටිකක් දාගත්තාම. ඊළඟට අබ ටික චුට්ටක් අපි අබ ඇට පුපුරනකම් ඉන්නවා කියලා කියන්නේ. ඒ වෙනකම් පොඩ්ඩක් මේ අබ ඇට ටික බැදෙනකම් පොඩ්ඩක් තියාගමු. අර කතාවර කියනවා නේද සුබෝ කොහිලාලයක් කවන්න ඕනේ තරහ ගන්න කට්ටියට කියලා. එහෙම තරහ කතාවක් ගන්න කට්ටියට විතරක් නෙමෙයි අර අපි කිව්වා වගේ හරිම ගුණාත්මක වගේම ශරීරයට පෝෂදායී ආහාරයක් තමයි මේ කොහිල කියන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අද සමාජයේ ඉන්න ගොඩක් කට්ටිය ඇත්තටම කොහිලවල තියෙන ගුණාත්මක භාවය දන්නේ නැහැ. ඉතින් ආරෝග්‍ය වැඩසටහන බලන ඔබට කොහිල වගේ කොහිල විතරක්ම නෙමේ අපි ළඟම තියෙන අපිට ලේසියම හදාගන්න පුළුවන් ආහාර ගොඩක් කියලා දෙනවා කොහොමද හදාගන්න කියලා. ඉතින් අපි බලමු අද කොහිල ව්‍යංජනය හදාගන්න විදිහ. ඒ වගේමයි දැන් මේ කොහිල කියලා කියන්නේ ඊටමත් විශාල පෝෂක සංඝටක වලින් අනුවන ආහාරයක් කියලා මම මුලදීම කිව්වා. ඒත් එක්කම අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන රෝග රසක් නසන්න හෙළ ඔසුවක් වගේ තමයි මේ අපේ කොහිල එහෙම කියද්දී අප පුපුරනවා. සද්දෙත් ඇහෙනවනේ නේද? සද්දෙත් ඇහෙනවා. හරි. දැන් අපි එකතු කරගන්නේ අර මම කිව්ව මේ සුදු ලුණු ටික. මුලින් අපි සුදු ලුණු දාගමු. මුලින්ම අබ දාගත්තා. ඊළඟට සුදු ලුණු දාගත්තා. මේක අර හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මද ගින්නේ තමයි නේද සුබෝ? ඔව් ගොඩක් ගින්දර දාන්න ඕනේ. අපිට මේ ටික බැද ගන්න තිබ්බනම් ඇති. හොඳ සුවඳක් එනවා. අර කලින් කිව්වා වගේම අබ බැදෙද්දි ඒ සුවඳ අර කන්න රුචිකත්වය වැඩි කරනවා. මේ කොහිල කියලා කියන්නේ ආහාර රුචිකත්වයක් නැති කෙනෙක්ට ආහාර රුචිකත්වය වැඩි කරන්න උදව් වෙන ආහාරයක්. ඉතින් ආහාර අර අපි එක කාල එනවනේ අපිට එක කෑම කන්න බැරි වෙනවා. අන්න ඒ වගේ කාලවලට මෙන්න මේ විදිහට කොහිල හදලා කාලා බලන්න අනිවාර්යෙන්ම ඔබේ ආහාර රුචිකත්වය වැඩි කරන ස්වභාවික ඖෂධයක් වගේ මේ කොහිල කියන ආහාරය. දැන් මේ වෙලාවේ අපි මුලින්ම අබ දැම්මා. ඊට පස්සේ සුදු ලුණු දාගත්තා. ඊට පස්සේ අපි දැන් එකතු කරලා තියෙනවා කරපිංච අමු මිරිස්. මේක අපි චුට්ටක් මේ තෙලේ බැද ගන්න හරිමු. සාමාන්‍යයෙන් තරුෂි දැන් අපි මේ කොහිල ව්‍යංජන නම් කොස්සට එකතු කරගන්නේ නැහැ. ගොඩක් රසයි කොස්සටත් එකතු කරගත්තොත් මේ මාළුවට ඉතින් කොස්සට ගෙදර ඉන්න ගම්බද කෙනෙක්ට නම් කොස්සට හොයාගන්න හරිම ලේසි. මොකද ඕනි තරම් අපේ ගම්වල කොස් ගස් යට ඕනි තරම් කොස්සට බිම වැටිලා තියෙනවා. ඉතින් කොස්සටත් මේකට එකතු කරගන්න පුළුවන්. කොස්සට තියෙන කෙනෙක්ට එහෙනම් මේ කොහිල මාළුවට කොස්සට එකතු කරගන්න කියලාත් මම මතක් කරනවා. දැන් අපි බලන්න යන්නේ හොඳ සුවඳක් තියෙනවා නේද සුබෝ? එක බැදෙද්දී අර මේ කරපිංචා රම්පේ දාලා එන සුවඳට වැඩිය අමුතු සුවඳක් තියෙනවා මේ අබත් එක්ක බැදෙනකොට. හරි. දැන් අපි එකතු කරගන්න හදන්නේ අපි අර ලුණු සහ කහ එකතු මේ අතගාගත්ත කොහිල. දැන් මේ සුබෝ කිව්වා අර ඒකේ තියෙන කෙඳි ගතිය නැති කරන්න ලුණු සහ කහ එකතු කරලා මික්ස් කරාට මේ මිශ්‍ර කරාට පස්සේ ඒකේ තියෙන ඒ කෙඳි ගතිය අඩු වෙලා අපිට අර ආහාරයට ගන්න ලේසි කරනවා කියලා. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අර තෙල් ටික, අබ ඇට ටික එක මේ මිශ්‍ර වෙන්න. මේක මේ විදිහට අර හැම කොහිල කෑල්ලකම මේ තෙල් ටික ගෑවුනාට පස්සේ අපිට පුළුවන් තර්ෂි අපිට ඊට පස්සේ දියකිරි මේකට එකතු කරන්න ඕනි. අපි දියකිරි එකතු කරලා පියනෙන් වහලා මේක ටික වෙලාවක් තම්බ ගන්න ඕනි. හරි.
කොහිලක ඒ විදියට තැම්බෙනකං මතක් කරන්නම් අපිට මේ සඳහා කවුද දායකත්වය දක්වන්න කියලා සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම වොයිස් ෆෝ ඇනිමල් සංවිධානය මගින් තමයි අපිට මේ සඳහා සියලුම කටයුතු සඳහා දායකත්වය දක්වන්න. ඉතින් අද දවසේදී අපි හැදුවේ කොහිල ව්‍යංජනයක්. හොඳ සුවඳක් එනවා සුබෝ. බලමු නේද කොහිල එක? හරි. දැන් කොහිල එක හොඳටම තැම්බිලා ඇති. අපි දිය කිරිත් දාගෙන තම්බ ගත්තා. හරිම සුවඳයි. හොඳ සුවඳක් එනවා. අර විශේෂයෙන්ම මං හිතනවා අර අබ්බ එකතු කරපු එක මුදුම සුවඳක් එන්නේ. අර කන්න ආහාර රුචිය වැඩි කරනවා කියන මං කිව්වනේ කලින්ම. ඔව් ඉතින් ඒ විදිහට අර කන්න ආස හිතනවා මේ කියන සුවඳත් එක්ක. දැන් අපි එකතු කරන්නේ මිටි කිරි. අපි මිටි කිරි මේ විදිහට දාගෙන ආයෙත් හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපිට හරිම තික් එකට හරිම පාටට මේ කොහිල වෑංජනය හදාගන්න පුළුවන්. ඉතින් අබ තෙල් අපි පාවිච්චි කරපු හින්දා මේ පොඩි ළමෙක්ට වුණත් රසවත් විදිහට මේ කොහිල මාළුව මේ හදලා දෙන්න පුළුවන්. ඔය විදිහට තමයි කොහිල මාළුව හැදෙන්නේ. මේක අපි විනාඩි 10ක් විතර වගේ තියාගන්න ඕනි. මිටිකිරි එකතු කරාට පස්සේ තරුෂි අපිට මේක මේ හැඳි ගන්න ඕනි. මොකද මිටිකිරි එකතු කරාට පස්සේ මාළුව කැටි ගහන්න බලන හින්දා. හරි. දැන් මේ කොහිල කියලා කියන්නේ මම මුලින් ඉඳන්ම කිව්ව කතාවක් තමයි රසයෙන් ගුණයෙන් අනවන කෑමක්. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ සෙම් රෝග බහුලව තියෙන කට්ටියට කොහිල කියලා කියන්නේ හරියට ඖෂධයක් වගේ. ගොඩක් සෙම ගතිය තියෙන කට්ටියට කොහිල ආහාරයට ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒ රෝග සුව කර ගැනීමේ හැකියාවක් තියෙන. ඒ වගේම අර අපි කියනවා අර මේ ඇඟේ ලේ විස වෙනවා කියලා අපි අර කතාවට කියනවානේ. අර එක එක ගෙඩි දාන්න ගන්නවා ශරීරේ. අර ලේ විස වෙනවා කියලා අපි කියනවානේ. අන්න ඒ වගේ දේවටත් අපේ ලේ වල විෂ නසන්න භාවිතා කරන්න පුළුවන් රසවත් දෙයක් තමයි මේ කොහිල කියලා කියන්නේ. විශේෂයෙන්ම අර සුබෝ කිව්වා වගේ ගම්වල බහුල වශයෙන් මේ කොහිල කියන දේ අනිවාර්යෙන්ම ආහාරයට ගන්න. මට මතකයි පොඩි කාලේ මේ අපේ අම්මගේ ගමෙත් කොහිල තිබ්බා. කොහිල කොටුවක් අනිවාර්යෙන්ම තිබ්බා. අර අපිට අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් ගමේ ගියොත් අනිවාර්යෙන්ම හදලා දෙනවා. අර ඉතින් ගම්වලට එහෙම අර හරි සුලභ දෙයක් තමයි කොහිල කියලා කියන්නේ. හැබැයි මේ වර්තමානයේ වෙද්දී කියන්න දුකයි ගොඩක් දෙනෙක් කොහිල කන්න කැමති නැහැ. ඇත්ත කතාව කැමති නැහැ බවුල. දැන් ආරෝග්‍ය බලන ඔයාට පුළුවන් රසවත් කොහිල මාළුවක් ගෙදරම හදලා ගෙදර කට්ටියට කන්න දෙන්න. ඒ වගේම කන්න අකමැති කවුරු හරි ඉන්නවා නම් අපි මේ ආරෝග්‍ය වැඩසටහන අද කියලා දුන්න විදිහට කොහිල හදලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම කන්න ගෙදර හැමෝම සතියකට එකපාරක් හරි කොහිල හදන්න කියලා ගෙදර ගෘහිණියගෙන් ඉල්ලයි. නේ තරුෂි? අනිවාර්යෙන්ම. දැන් ආරෝග්‍යයේ තියෙන විශේෂත්වය තමයි අපේ ආරෝග්‍ය විශේෂත්වය තමයි අපි ගොඩක් වෙලාවට මුළු තැන්ගේ තියෙන සරල පහසු දේවල් පාවිච්චි කරලා තමයි ව්‍යංජනයක් හදන විදිහ අපේ සුබෝ අපිට කියලා දෙන්නේ. ඒක ඉතින් ගොඩක් වෙලාවට ගෘහිණියකට හරි පහසුයි. මොකද මේ දවස්වල ඉන්න ගෘහිණියන් ගොඩක් වෙලාවට රස්සාවකට යනවා, දරුවෝ බලා ගන්න මේ හැම දෙයක් එකම කාර්යබහුල වෙලා තියෙනවා. එතකොට ලොකු කෑම ජාති හදාන ඉඩ පහසුව ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට රසයෙන් ගුණයෙන් අනුවන මේ වගේ කොහිල ව්‍යංජනයක් හදාගන්න පුළුවන් කියලා කියන්නේ ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් නේද සුබෝ? ඉතින් ඒ වගේමයි අපේ ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සියලුම රෝග විෂ සහිත හැම දෙයක්ම ඉවත් කරන්න මේ කොහිලවලට ලොකු බලයක් තියෙනවා කිව්වොත් නම් නිවැරදි. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ කොහිල කියන ආහාරයට විශේෂ ස්ථානයක් ලැබෙන්නේ මෙන්න මේ තියෙන ගුණ නිසා. හොඳ සුවඳක් එනවා සුබෝ. මේක හැඳි ගාමු නේද? ඔව් හැඳි ගාමු. ඒ වගේම දැන් අපිට ලිපෙන් බාගන්න පුළුවන් ඇත්තටම මේ කොහිල වෑංජනය. හරිම සුවඳවත් හරිම උකු විදිහට අපිට ඕනි කරන පාටට ඇවිල්ලා තියෙනවා. අර පොඩි දරුවෙක්ට උනත් කන්න පුළුවන් කලින් සුබෝ කිව්වා වගේම අර මේ කිසිම සැරගතියක් නැහැ. ඒ වගේම විශේෂයි අර මේ ශරීර වර්ධනයට. ඒ කියන්නේ බර වැඩි කරන්නත් කොහිල ආහාරයට ගන්නවා. ඒ කොහිල වල තියෙන එක්තරා ගුණයක් තමයි ශරීරයේ තියෙන බර වැඩි කරනවා. එක්තරා ගුණයක්. ඉතින් ඒ තරම්ම කොහිල කියන ආහාරය ඉතාමත් ගුණදායකයි. හරි. දැන් අපි ලිප ඕෆ් කරලා කොහිල වෑංජනය බංවාට පිළිගන්වන්න යන්නේ. තරුෂි කොහිල වෑංජනය දැන් අපි මේ විදිහට සිහින්ව දිගටියට කපාගත්තට සමහර පළාත්වල කොහිල වෑංජනය ඇත්තටම අර මේ
ටිකක් අර මේ රවුන් එතකොට කොටු විදිහට ඒ විදිහට එක විදිහට කපා ගන්නවා. ඒක ඉතින් තමන්ගේ ගෙදර කට්ටිය මේ කැමති විදිහට මේ කපා ගන්න පුළුවන්. ගෙදර මේ ඔයාට ලේසි විදිහට ඒ විදිහට. කොහිල වෑංජනය හදලා ඉවරයි. කලින් කිව්වා වගේ දැන් මේ කොහිල කියලා කියන්නේ රසගුණ වලින් අනුවන කෑමක් කියලා මම කියවනේ. එතකොට අද අපි කොහිල හදන්න භාවිතා කරා කොහිල ඒ වගේම අපි ඒකට එකතු කරගත්තේ අපි එදිනෙදා සාමාන්‍යයෙන් අපි ව්‍යංජනයක් හදන්න ගන්න ජාතිම තමයි මොනවද අපි පාවිච්චි කරේ සුදු ලුණු රතු ලුණු ඒ වගේම කරපිංචා මේ වගේ දේවල් ඔබට නිතරම ගෙදර හොයාගන්න පුළුවන් දේවල්. ඒ හැම දෙයක්ම එකතු කරලා තමයි මේ විදිහට රසවත් කොහිල ව්‍යංජනයක් හදාගත්තේ. විශේෂයෙන්ම පොඩි දරුවන්ට දෙන්න පුළුවන්. පොඩි දරුවන්ගේ ශරීර වර්ධනයට, ඒ වගේම රක්තහීනතාවය නැති කරන්න, ඒ වගේම ආර්ශස් රෝගය සඳහා කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ මේ බෝන වෙන රෝග පාලනය කිරීම සඳහාත් කොහිල කියන දේ තමත් වැදගත්. ඉතින් කොහිල කියලා කියන්නේ අර කිඳි සහිත ආහාරයක් නේ. අපි හැමතිස්සෙම කියනවා වගේ තන්තුමය ආහාරයක්. ඉතින් මලබද්ධය වගේ රෝග වළක්ව ගන්නත් අපිට කොහිල වගේ දේවල් හරිට ගන්නවා නම් හැකියාවක් තියෙනවා. ඉතින් සුබෝ දැන් සියල්ල සූදානම් නේද? හරි තරුෂි, ඔන්න අපි අද ආරෝග්‍ය වැඩසටහනෙන් රසවත් පෝෂ්‍යදායී කොහිල ව්‍යංජනයක් තමයි හැදුවේ. ඉතින් ඔන්න අපි දෙන්නම එකතු වෙලා හදපු කොහිල ව්‍යංජනේ ඔයා රස බලලා කියන්න. ඇත්තටම අර මේ සුබෝ මුලින් ඉඳන්ම කිව්වා වගේ අබ නිසා පුදුමාකාර සුවඳක් මේකෙන් එනවා. අපි බලමු මේ සුවඳ වගේම රහක් තියනවද කියලා. ඇත්තටම ඊටාම කිරි රසයි. අර මේ පොඩි දරුවෙක්ට උනත් අර මේ සුබෝ කිව්වා වගේ කන්න පුළුවන් විදිහට හරිම කිරි රහට උකුවට තියෙනවා මේ කොහිල ව්‍යංජනය. අර කිසිම මේ අර කහට රහක් අපි සාමාන්‍යයෙන් කියනවා මේ කොහිල කහට රහක් එනවා, ඒ වගේම පොඩි තිත්ත රහක් එනවා එහෙම කියලා. හැබැයි මේ කොහිලේකේ එහෙම කිසිම රහක් එන්නේ නැහැ. මං හිතනවා ඒකට අර ලොකුම හේතුව තමයි මුලින්ම අර මේ ඔයා කරපු මැජික් එක. ඒ මැජික් එක නිසා පුදුම රහක් තියෙන මේ කොහිලකින් කන්න අකමැති කෙනෙක්ට උනත් ආහාර රුචිකත්වය වැඩි කරන්න, ශරීර වර්ධනයට මේ හැම දෙයකටම උසුවක් කරන මේ කොහිල තාමත් හැදුවේ නැත්නම් අදම හදන්න කන්න අකමැත්තෙන් හිටියනම් අද කියලා දීපු විදිහට මේ ආරෝග්‍ය තුලින් අපේ සුබෝ කියලා දීපු විදිහට අනිවාර්යෙන්ම මේ කොහිල එක හදලා බලන්න. අනිවාර්යෙන් ගෙදර හැමෝම ඉල්ල කයි. එහෙම නේද සුබෝ? ඔව් තරුෂි, අර මේ ඔයා කිව්වේ අර මැජික් කතාවක් ඇත්තටම. ඉතින් ආරෝග්‍ය බලන ඔබට අපි මෙන්න මේ වගේ රසවත් ගුණවත් ආහාර ගෙදර කට්ටිය ආස විදිහට කියන්නේ ඔයා හදන විදිහ කන්න කැමති නැත්නම් අලුත් විදිහකට මේ නිර්මාංශ එළවලු හදන විදිහ අපි කියලා දෙනවා. ඉතින් ඒක හින්දා ආරෝග්‍ය වැඩසටහනත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ආරෝග්‍ය වැඩසටහන තුළින් අපි හැමදාම කියලා දෙන්නේ සුවවත් දිවියකට අවශ්‍ය කරන නිර්මාංශ ආහාර රටාවක් පිළිබඳව. ඉතින් අද දවසේදී අපි හැදුවේ කොහිල ව්‍යංජනයක්. ඉතින් රසයෙන් ගුණයෙන් අනුන මේ කොහිල ව්‍යංජනය අද අපිට හදන්න උදව් කරේ සුබෝ. ඉතින් බොහොම ස්තුතියි අපිට මේ විදිහට රසවත් ගුණවත් ආහාර හදන්න කියලා දෙනවට. ගොඩක් ස්තුතියි තරුෂි මාත් ආරෝග්‍ය වැඩසටහනට සම්බන්ධ කරගත්තට. හරි. ඉතින් මේ හැම දෙයක්ම කරන්න සුබෝ වගේම අපිට තවත් සහයෝගයක් දෙන කට්ටියක් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක් සඳහාම අපිට සහයෝගය ලබා දෙන සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම Voice for Animals සංවිධානයෙන්. ඉතින් මේ සංවිධානයේ තියෙන සහයෝගය නිසා තමයි අපිට මේ විදියට නිර්මාංශක ඔබ වෙනුවෙන් මේ වගේ රසවත් ගුණවත් ආහාර රටාවක් ගෙනීමේ හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් අද දවසේදී අපි හැදුවේ කොහිල ව්‍යංජනේ. ඉතින් මෙච්චර කාලයක් කොහිල කන්න අකමැත්තෙන් හිටිය කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක් කියලා හිතනවා කොහිල ව්‍යංජනය හදලා රස විඳින්න. ඉතින් ඒත් එක්ක මද දවසට සමුගන්න කාල වේලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට රසයෙන් ගුණයෙන් සහ සෞඛ්‍ය සම්පන්නයෙන් ඉන්න ඔබට රසවත් ආහාර වටවරු අරගෙන නැවත වතාවක් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න මේ ආරෝග්‍ය. මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ